ආයිබෝන් මිත්‍රවරුනි, මම ඔයාලට විශේෂ සිද්ධි ගැන කියන ඔයාලගේම හිතවතෙක් නිසාම අනාගතයේ දවසක මේ channel එක නරඹන අයට මේ කතාව අහලා ජීවිතය මොනතරම් අස්තීර එකක්ද කියලා යම් අදහසක් ගන්නත් එක්ක මේ සටහන තියන්න හිතුණා. 2025 6 වෙනි මාසේ 12 වෙනිදා මුළු ලෝකයක්ම කම්පා කරපු මේ අනුවේදනීය ගුවන් අනතුරස්සේ ජීවිතය බේරාගත් යුවතියක් ගැනත් ඒ වගේම ලංකාවට ඇවිල්ලා දළදා වහන්සේ වැඳගෙන සිය කැදැල්ලම මේ ලෝකයෙන් සමුගත් අවාසනාවන්ත ප්‍රේමය ගැනත් තබන සටහන තමයි මේ ගුවන් අනතුරේ මේ වගේ කතා ගොඩක් තියෙනවා. ඒවත් හරි අනුවේදනීයයි. නමුත් අපිට අදාළ වෙන කතාවක් එක්ක මාධ්‍ය වාර්තා නොකරපු කතාවක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ඉන්නේ අවුරුදු 6ක් තනියම එංගලන්තයට වෙලා මහන්සි වෙලා හැම දෙයක්ම කළේ තමන්ගේ දරුවෝ 3 දෙනයි බිරිඳයි වෙනුවෙන්. අවුරුදු 6ක් මහන්සි වෙලා තමන්ගේ බිරිඳටයි දරුවෝ 3 දෙනාටයි ජීවත් වෙන්න මේ සුන්දර තාත්තා හදනවා ලස්සන ලෝකයක් එංගලන්තේ. මේ වෛද්‍යවරයා ආපහු ඉන්දියාවට එන්නේ බිරිඳයි දරුවනුයි එංගලන්තයට එක් කරගෙන යන්න. ජීවිතය විඳින්න. එයාගේ බිරිඳත් වෛද්‍යවරියක්. එංගලන්තයට ගියාට පස්සේ තමන්ගේ බිරිඳටත් සුව පහසුවේ වැඩ කරන්න අවශ්‍ය රැකියා වාතාවරණයක් හදාගෙන තමයි මේ කැදැල්ල එංගලන්තයට යන්න සූදානම් වෙන්නේ. එංගලන්තයට යන්න ඉස්සර වෙලා සිය පවුල පිටින්ම ලංකාවට ඇවිල්ලා දළදා මාලිගාවත් වැඳ පුදා ගන්නවා. මිත්‍රවරුනි, මේ කැදැල්ල ලංකාවේ දවස් 10ක් ගත කරනවා. ලංකාවේ ගොඩක් ස්ථාන නරඹන්න යනවා. ඉතාමත්ම සරල ගති පැවතුම් තියෙන පවුලක්. මෙයාලගේ ගයිඩ් වෙන්නේ දුලාජ්ට මෙයාලා සලකන්නේ තමන්ගෙම කෙනෙකුට වගේ. ඒ තරම්ම මනුස්සකම පිරී ඉතිරී ගියපු කැදැල්ලක්. මේ දරු පැටව් 3 දෙනාගෙන් දෙන්නෙක් ට්වින්ස්ලා. දුලාජ්ට ගොඩක් ආදරේ. දළදා මාලිගාවේදී මෙන්න මේ ෆොටෝ එක ගන්නේ දුලාජ්. ලංකාවෙන් යද්දී මේ පොඩි උන් 3 දෙනා දුලාජ් බදාගෙන ඉබිනවා. මාරම බැඳීමක්. එංගලන්තයට ගියාට පස්සේ ආයෙත් ලංකාවට එන පොරොන්දුව පිට තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මේ සොඳුරු කැදැල්ල ඉන්දියාව බලා පිටත් වෙන්නේ. ලංකා ගමනෙන් පස්සේ සියල්ල සූදානම් කරන්නේ තමන්ගේ ආදරණීයයන් සමග එංගලන්තයේ පදිංචියට යන්න. එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත් වෙන එයා ඉන්දියා ගුවන් සේවාවට අයත් බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයට මේ සුන්දර කැදැල්ල ගොඩ වෙනවා. ඉන්දියානු වේලාවෙන් පස්වරු 1:30ට ගමන් නරඹන මේ ගුවන් යානය ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළට ළඟාවීමට නියමිතව තිබුණේ ඉන්දියානු වේලාවෙන් පස්වරු 6:25ට. වටිනා ජීවිත 242ක් එක්ක ගුවන් යානය ගුවන්ගත වෙනවා. නමුත් විනාඩි කිහිපයක් ඇතුළත අනතුර සිද්ධ වෙන්නේ අහමදාබාද් නුවර ගුවන් තොටුපළ අසලම තිබුණු වෛද්‍ය විද්‍යාලයකට අයත් නේවාසිකාගාරයකට ගුවන් යානාව කඩා වැටීමෙන්. එක් ජීවිතයක් හැර අනෙක් සියලුම ජීවිත අහිමි වෙන්නේ මුළු ලොවක් කම්පාවට පත් කරමින්. ඒ වගේම මේ වෛද්‍ය නේවාසිකාගාරයේ ආපන ශාලාවේ හිටපු වෛද්‍ය සිසුන් කිහිප දෙනෙකුටම තමන්ගේ ජීවිත අහිමි වෙනවා. මා මේ සිදුවීම ඔස්සේ දකින්නේ මේ දශකයේ සිදුවුණු අවාසනාවන්තම ප්‍රේමය විදියට. ඒ වගේම මේ අතිබිහිසුණු ගුවන් අනතුරේදී එක් අයෙකුගේ ජීවිතය බේරෙනවා. ඔහුගේ ජීවිතය බේරුණේ කොහොමද කියලා ඔහුටවත් හිතා ගන්න බෑ. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා රෝහලට එනවා මේ ජීවිතය බේරාගත් වාසනාවන්ත පුච්චලයාව මුණ ගැහෙන්න. අග්‍රාමාත්‍යවරයට ඔහු කියන්නේ මමවත් දන්නේ නෑ, මේක මහා ආශ්චර්යයක්. ඇත්තටම මේක ලොකු වාසනාවක්. මේ කියන්නේ යන්නේ මාධ්‍ය වාර්තා නොකරපු තවත් අතිශය වාසනාවන්ත යුවතියක් ගැන. මේ යුවතිය මාරයා ළඟටම ගිහිල්ලා බේරෙනවා. නමින් එයා භූමි චෞහාන්. ලන්ඩන් බලා යාම සඳහා මේ ගුවන් යානාවට ගොඩ වෙන්න ගුජරාටේ ඉඳලා අහමදාබාද්හි සර්දාර් වල්ලයිබායි ගුවන් තොටුපළට යමින් සිටියා. නමුත් අතරමඟදී සිදුවුණු ප්‍රමාදයක් නිසා ඇයට ගුවන් තොටුපළට වෙලාවට එන්න බැරි වෙනවා. ඇයට ගුවන් යානාව මිස් වෙන්නේ ඉතා සුළු ප්‍රමාදයක් නිසා. කොහොම නමුත් ප්‍රමාදය හොඳට ගියා. මේ පුංචි ප්‍රමාදය ඇයට ජීවත් වීමේ වාසනාව උදා කළා. ඇය ගුවන් තොටුපළට ළඟා වුණත් ඇයට ගුවන් යානාවට ගොඩ වෙන්න බැරි වෙනවා. ඇය ගුවන් තොටුපළේ රැඳී සිටියදීම තමන්ට ගොඩ වෙන්න බැරි වුණු ගුවන් යානාව දෙස බලා සිටියදීම
විනාඩි 3-4ක් ඇතුළත එක් අයෙකු හැර අනෙක් සියලු දෙනා මේ ලෝකයෙන් සමුගන්නවා. ඇය මොනතරම් වාසනාවන්තයිද? ඒ වගේම මීට පෙර සඳහන් කළ සොඳුරු කැදැල්ල මොනතරම් අවාසනාවන්තයිද? ඒ නිසාමයි ඒ අවාසනාවන්ත ප්‍රේමය ලෙස මා හැඳින්වුවේ. ඒ නිසාම මිත්‍රවරුනි, ජීවත් වෙන ටික කාලේ සතුටින් ජීවත් වෙන්න, අනුන්ට උදව් කරන්න. ජීවිතය මොනතරම් අවිනිශ්චිතයිද? ගෙන්ගෙනම්